එබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාම YouTube channel එකට. ඉතින් හරිය අදත් ගෙනල්ලා දෙන්නේ ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක්. මගේ වටින වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට ගෙනල්ලා දෙන්නේ DSCCI Korean exam ලියන්න ඉන්න අය දැනගන්න ඕනේ කරුණු කියලා ද වීඩියෝ එක ගෙනල්ලා දෙන්නේ. වීඩියෝ ගෙනල්ලා පොඩි දෙයක් මතක් කරනවා අනිවාර්යෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නම් මතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට දාන්නේ මගේ වීඩියෝ එකට සහෝදරයෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඉතින් ඒ කමෙන්ට් එකේ අහලා තියෙන දේවල් අනිවාර්යයෙන්ම DSCCI Korean exam එක ලියන්න ඉන්න ඔයාටත් ඇති කියලා මම හිතනවා. පොදුවේ ගත්තට පස්සේ 90%ක් දෙනාට මේ ප්‍රශ්න ටික අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න ටික අරගෙන මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඉස්සරහට කන්ටිනියු කරන් යන්න. කමෙන්ට් එක තමයි මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. මම DSCCI Korean exam කළා. නමුත් ෆේල් වුණා. ආයෙත් කරන්න හිතුණා DSCCI EPS topic අලුත් වෙලාද පරණ සිලබස් එක තාම තියෙන්නේ. ඉතින් අහලා තිබ්බේ පළවෙනි ප්‍රශ්නේ මේක. ඉතින් මෙයා කියලා තියෙනවා එයා එක්සෑම් එක ෆේල් වුණා කියලා 2024 එයා DSCCI Korean exam එක කරන්න හිතන් ඉන්නවා කියලා අහනවා. එයා අහලා තියෙනවා පරණ සිලබස් එකද තියෙන්නේ අලුත් සිලබස් එකද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් කට්ටියට ඇති. ඉතින් ගොඩක් කට්ටිය පරණ සිලබස් එක පාඩම් කරනවා ඇති. ඉතින් මොකද කිසිම අප්ඩේට් එකක් ගන්න ඕගලන්ට තැනක් නැති හින්දා මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි DSCCI Korean exam එක UBT exam එකක් විදිහට තමයි තියෙන්නේ. ඒක ඕගොල්ලෝ දන්නේ 2025 ඉඳන් තියෙන exam ඉස්සරහට UBT system එකෙන් තියන්නේ. පරණ සිලබස් එක නෙමෙයි මේ වෙනකොට තියෙන්නේ. මේ වෙනකොට තියෙන්නේ අලුත් සිලබස්. ඉතින් ඔයගොල්ලෝ DSCCI Korean exam එක ලියන්න ඉන්නව නම් පරණ සිලබස් එක පාඩම් කරන්න එපා මොනම හේතුවක් මතවත්. ඔයගොල්ලෝ අලුත් සිලබස් එක පාඩම් කරලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. දෙවෙනි එක මෙයා අහලා තියෙන ප්‍රශ්නයක් තමයි ඒ වගේම ජොබ් කැටගරි වෙනස් වෙලාද අයින් වෙලාද නිෂ්පාදන දීවර විතරද තියෙන්නේ කියලා තිබ්බා. ඉතින් මෙයා මේ ප්‍රශ්නේ අහන්න හේතුව වෙන්නේ නැති DSCCI exam එකේදී නිෂ්පාදන අංශය දීවර අංශය විතරයි තිබ්බේ. ඉතින් ඒක නිසා මෙයාට ගැටලුවක් එන්නේ නැති. මෙයාට වගේම DSCCI exam එක ලියන්න ඉන්න ඔයාටත් ගැටලුවක් එනවා ඇති. මේ 2025 exam එකේ නිෂ්පාදන අංශය දීවර අංශය විතර තියෙන්නේ කියලා. මේ වෙනකොට මට ඒක හරියටම ඔයගලන්ට කියන්න බෑ. ඉතින් අනිවාර්යෙන්ම ඔයගලන්ට නිෂ්පාදන අංශය දීවර අංශය එයි. ඉතින් අපි බලාගෙන ඉමු තව කැටගරි ආවොත් මම ඔයගලන්ට exam එකට කෝල් කරන්න කලින් ඔයගලන්ව දැනුවත් කිරීමක් කරන්න. නිෂ්පාදන අංශය දීවර අංශය ඇතුළුව තවත් අංශ එනවා කියලා මම ඔයගලන්ට මගේ channel එකෙන් ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්න. ඊට පස්සේ අනිත් ප්‍රශ්නේ තමයි මෙයා අහලා තියෙන. අනිත් එක අයියේ exam pass වෙලා skill test එක pass වුණත් agreement එන්නේ නැති scene එකක් තියෙනවද? web එකේ තිබිලා web එකෙන් අයින් කරලා දානවාද කියලා මෙයා අහලා තිබ්බ හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ මම හිතනවා DSCCI ලියන බහුතරයක් තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේක. මේ ප්‍රශ්න ගැන කියනකොට ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට කොරියන් වල තියෙන සිටුේෂන් එක ජොබ් හිඟයි. ඉතින් ඒක තමයි මේ ඕගොල්ලන්ට ඇග්‍රීමන්ට් එන්නේ නැති වෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔයා කොරියන් එක්සෑම් එක පාස් වෙලා වෙබ් එකට වැටුණාට පස්සේ කොරියාව ගැනම ඔළුවේ තියාගෙන ඉන්නේ නැතුව ඔයාගේ දෙයක් කරගෙන ඉස්සරහට යන්න. එහෙම කරොත් ඕගොල්ලන්ට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මේ පැත්ත ආවේ නැත්නම් ඔයාට එහා පැත්තෙන් හරි දෙයක් කරගෙන ඉන්න නිසා. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි මම කලින් වීඩියෝස් වල මේ ගැන කියලා දෙනවා. කොරියන් එක්සෑම් එක පාස් වෙලා වෙබ් එකට වැටුණාට පස්සේ ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි ඉන්න ජොබ් එකෙන් පවා ලියුම් අරන් අස්සෙලා මම මේ කොරියන් යන්න දැන් ඉන්නේ කොරියන් වෙබ් එකට වැටලා ඉන්නේ කියලා ඔන්න ඔය දේවල් කරනවා. ඉතින් එහෙම කරන්න එපා. ඔයා කරන්න ඕනේ වෙබ් එකට වැටිලා අනිත් පැත්තෙන් ඔයාගේ දෙයක් කරගෙන යන්න. මේ කොරියාව කියන දේ ඔයාගේ B plan එක කරගෙන වැටි කරගෙන අනිවාර්යයෙන්ම ඔයාට A plan එකක් තියාගෙන ඒ පැත්තෙනුත් වැටි කරගෙන යන්න. එහෙම කරාට පස්සේ ගොඩක් කට්ටිය කතන්දර කියන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම B plan එකක් විදිහට තියාගෙන ඔයාගේ මේන්ලිම A plan එකකට වැඩ කරගෙන යන්න. එහෙම කරොත් ඔයාට මේක නැති වුණොත් අනිත් පැත්තෙන් ඔයා කරගෙන ආපු දේ හරි තියෙන. මේ ප්‍රශ්න ටික තමයි මේ සහෝදරයා මගේ මේන්ලිම අහලා තිබ්බේ. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්න ටිකෙන් වීඩියෝ එක බලන ඔයාටත් ලොකු දෙයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මොකද මේ අහලා තිබ්බේ ප්‍රශ්න මෙයාට වගේම වීඩියෝ එක බලන ඔයාටත් ගොඩක් වැදගත් වෙන හින්දා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මීට අමතරව මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රිප්ලයි එකක් දෙන්න. ඒක අනිත් කට්ටියට වැදගත් වෙන ප්‍රශ්නයක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝ එකක් ගාලා ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්න. ඉතින් DSCCI Korean exam එක ගැන අප්ඩේට් ගන්න ඕන නම් channel එකත් එක්ක ඔයගොල්ලෝ alert එකේ ඉන්න ඔයගොල්ලන්ට DSCCI exam එක පිළිබඳව සියලුම අප්ඩේට් ඉස්සරහට මගේ YouTube channel එකෙන් වැටෙනවා. ඉතින් ඒක නිසා alert එකේ ඉන්න. මම හිතනවා මේ වීඩියෝ එක මොන හරි දෙයක් ඔය ඉගෙන ගන්න නැති කියලා. මේ වීඩියෝ එක මොන හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නම් මතක් කරන්න එපා. දාන like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් එක්ක alert එකේ ඉන්න කියන ගාම අදට වීඩියෝ එක කරන හැමෝටම පුදු සරණයි. ඉන්නනුම් වැඩ ගන්න මගෙන් ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.